මේ ජයකොඩි මැඩම්ද? අනේ කොල්ලෝ ආධාරණ නැහැ. අපේ කෙළු දෙන්නට පුළුවන් තරමක් වේදම් කළා මගේ අතේ දැන් සතේ නැහැ. නෑ මැඩම් අපි දරාස් එක. මැඩම්ට මේ බොක්ස් එක. අනේ ජයේ වෙන්නේ නැති මාව සර්ප්‍රයිස් කරන්න එවලා තියෙන්නේ නේද? thank you gift එකට බලමු ජයේ මට මොනවද ඉවලා තියෙන්නේ කියලා. ඕනී මං ඒත් කිව්වා දොරවල් හුලකට වැහෙනවා හරිම කරදරයි කියලා. මේක දොරේ අඩේට වෙන්නේ ඕනී පවර් බෑග් එකක්. මං එදා කිව්වනේ බැංකුවට යනකොට සල්ලි පරිස්සමට දාගෙන යන්න එකක් ඕනි කියලා. හම්බෙලා හොඳයිනේ. ආනී මට විතරක් නෙමේ ජයේ ක්‍රෂ්ටත් තෑගිවලා. ක්‍රෂ් මෙන්න තාත්තා ඔයාටත් බෝලයක් ඉවලා. මගේ ප්‍රෙෂර් එක බලන්න මැෂින් එකක්ද කොහෙද? අනේ හොඳයි ජයි මං ගැන හිතනවා. CCUK මැට් ලිප්ස්ටික් එකක්. සන්ස්ක්‍රීන් එකක්. අනේ මේව නම් මට පුරුදුත් නෑ ජයේ. හරිය තියෙන බ්‍රෑන්ඩ් එකකින් සපොත්තු ටිකක් එවලා. එයත් කැමති ඇති මං ෆිට් එකේ ඉන්නවට. ලබන මාසේ එනවා කිව්වනේ. අද ඉඳන්ම දුවන්න ගන්න ඕනේ. ෂැම්පු එකක් කියලා. මේව නම් ඉතින් දැන් මට වැඩකුත් නෑ. චූටිටයි ලෝචිටයි දෙන්න ඕනේ. 140ක ඩිස්කවුන්ට් එකකුත් හම්බෙලා තියෙන්නේ. තාත්තා දුන්නා කියලා දෙනවා. නෑ එක්ක මම්ම තියාගන්නවා. උන්ගේ කොල්ලෝ මේ රටින්න චොක්ලට් එකක් ඕ මට එක කෑල්ලක්වත් දෙන්නේ නෑනේ මුන් දෙන්න. මම ගන්නවා. හොනේ ජොයි ඔයාමට එව නේවා. තම ගවම දැකලා එයාට දැන් ඇති වෙලා ඇති. කමක් නෑ එන දවසේ ඇඳගෙන ඉන්නවා. හොඳයි. මූසිකින් ටී-ෂර්ට් එකක්. ටොප් එකක්. ෂූට් මේ දෙයියනේ. ජයේනකොට නම් හරි පුළුවන් නේ ලැජ්ජාවේ බෑ. කමන්නේ චූටි ලෝචි ගෙදර නැති වෙලාවට අඳින්න ඕනේ. තව ෂෝටක් ජය ඔයා නම් ඒ රටේ සුද්ධිය දැකලා හොඳටම නරක වෙලා. කමන්නේ දුවද්දි අඳින එකක්ද කොහෙද? ඒකත් එක්ක ෆ්‍රී ටී-ෂර්ට් එකක් හම්බෙනවා. අමන්තේකෙන්. ටී-ෂර්ට් බ්‍රා එකක් නේද? කීයද හොඳයි. ආනී අමන්තේකේ දැන් පාට ලේන්සුත් තියෙනවා. මට චූටිට ලෝචිට. මොකක්ද මේ? ජයේ ඔයා මේ වෙන කාට හරි යවන්න ඕනේ පෙට්ටියක් නේද මට එවලා තියෙන්නේ?